ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම සුබෝදෑසනක්. මාහිතවත් සහෝදරයා සහෝදරිය, මම කැමති ඔබ ධෛර්යමත් කරන්න දෙවියන් වහන්සේගේ වචනය තුළින් මේ උදෑසන. උන්වහන්සේගේ වචනේ හීතෝපදේශ පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ බැලුවොත් මෙසේ සඳහන් වෙනවා. බොහෝ මිත්‍රයන් ඇති කරගන්නා නාස්තියට පැමිණි. එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම් වන මිත්‍රයෙක් ඇත්තේය. ආමෙන්. ඉතින් උන්වහන්සේව ඔබ අද දවසේ ලෝකයේ මිත්‍රයෙක් නෙවෙයි. මේ විනාශ වෙලා යන ලෝකේ හුස්ම වැටෙන කිසිවෙක් විශ්වාස කරන්න එපා කියලා උන්වහන්සේගේ වචනේ පවා තිබෙනවා. ඉතින් ලෝකේ ඉන්න මිත්‍රයෙක් නෙවෙයි. උන්වහන්සේව අපි තෝරාගත්තොත් මිත්‍රයෙක් විදියට. උන්වහන්සේත් එක්ක අපි ගනුදෙනු කරොත් මිත්‍රයෙක් විදියට. අපේ දුකේදී සැපේදී අපේ හැම සතුටකදීම අපේ හැම කඳුලකදීම උන්වහන්සේ අපිත් එක්ක ඉන්නව දෙවියන් වහන්සේ. ඉතින් අපි අද දවස් තීරණයක් ගන්නවා නම් උන්වහන්සේ තමයි අපේ හිතේෂු මිත්‍රයා. උන්වහන්සේ තමයි අපේ ළඟම මිත්‍රයා කියලා. උන්වහන්සේ සූදානම් මාහිතවත් සහෝදරයා සහෝදරිය ඔබට මිත්‍රයෙක් ලෙස කටයුතු කරන්න. ඔබ උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා උන්වහන්සේ සමග ළඟින් කටයුතු කරනකොට ඔබ දකින්න යන ඉදිරියේ වෙන දේවල්, ඔබ දකින්න යන ඔබේ ජීවිතයේ උන්වහන්සේ ඔබව තෝරාගත්තා ඔය සැලැස්ම කුමක්ද කියලා. ඒ වගේම ඔබ අනිත් අයට උන්වහන්සේගේ සැලැස්ම ගැන කුමක්ද කියලා තීරණය කරන්න, එහෙම නැත්නම් තීරුම් කරලා දෙන්න පවා ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් අද දවසේ ඔබ තීරණයක් ගන්නවා නම් උන්වහන්සේ තුල උන්වහන්සේ තමයි ස්වාමින් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ තමයි මගේ හිතේෂ මිත්‍රයා කියලා. උන්වහන්සේ සූදානම් ඔබව මිත්‍රයෙක් ලෙස ඔබ සමග කටයුතු කරන්න. ආමෙන්. මා විශ්වාස කරනවා මේ උදෑසන ඔබ මේ වචනය තුලින් උන්වහන්සේ තුල තවත් ධෛර්යමත් වුණා කියලා. ඉතින් ඔබ හැම කෙනෙක්ටම